හායි හායි ඉතින් කට්ටිය කොහොමද ඉතින් කාලාද බීලාද බෝලේ වගේ ඉන්න සතුටින් ඉතින් ගැම්මඩ මේකයි ඉතින් අද වීඩියෝ එක. හරිද? මම ඉතින් බ්ලැක් කලර් ටීම් එකේ පික්සෝ මල්ලි කිව්වොත් හරි ඉතින් මම තමයි ඉතින් බ්ලැක් කලර් ටීම් එකේ ඉන්න චූටිම ඉතින් පොඩ්ඩීම එක්කෙනා. හරිද? හැබැයි ඉතින් වැඩ ටිකක් නම් ලොකුයි. හරිද? මේක ඕනේ අපි මෙතන අද මේකයි වීඩියෝ එක. හරිද? අද පොඩ්ඩි හැමෝම ගොඩක් හොයන ගොඩාක් තැන්වල හොයාගන්න නැති ගොඩාක් තැන්වල හොයන වෛරස් එකක් හදන විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. කියන්නේ මේක නරක දේවල් වලට පාවිච්චි කරනවා. මම ඔය වීඩියෝ එක හදන්න කලින්ම මම කියනවා අපේ ටීම් එකෙන් මේ ඇප් එක ඔයගොල්ලන්ට කියලා දුන්නාට පස්සේ අපේ ටීම් එකේ අපි මේක බාර ගන්න. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ වැරදි ඒවා අපි බාර ගන්න නැහැ. ඕගොල්ලොන්ගේ මත ඒක තීරණය වෙන්නේ. හරිද? අපි කිසිම දෙයක් මේකේ බාර ගන්නෙ නැහැ. අපිට මේක වගකීම බාර ගන්න බෑ ඇත්තම කිව්වොත්. මෙහෙමනේ අපි ඕගොල්ලෝ නරක දෙයක් කරලා තියෙන අපිට ඒක වගකීම් බාර ගන්න බෑනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ මේක හොඳ දේවල් වලට විතරක් පාවිච්චි කරන්න කියලා විතරයි. සාමාන්‍ය නිකන් බොරු වැඩ කරන්න යන්න එපා. හරි. මේක වැඩක් නෑ. මේකයිද? දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කට්ටිය නිකන් ඔය බ්ලැක් මේල් කරනවා මේ ෆොටෝස් තියාගෙන. හරිද? මේ කොල්ල තමයි ගොඩක් වැඩ කරන්නේ. ඉතින් අපි උන් කියන හයට අහන්න තියුන්නේ. ඒක වැඩක් නෑ. හරිද? අපිට මම ඒකට පොඩි ෆයිල් එකක් හොයාගෙන හිටිය කලින්ම. ඉතින් මම ඒක නිකන් රිලීස් කරෙත් නෑ නිකන් පාඩුවේ හිටියා. මම යාළුවන්ට දීලා තිබ්බ ෆයිල් එක ඕන දැක් කරගන්න කියලා. ඒක මම දීලා තිබ්බ ස්පෑම් සෙන්ටර් කියලා. මගේ ෆයිල් එක මෙතන දැන් නැහැ. මම ඒක ෆයිල් එක ඕපන් කරනවා. මොකද ඉතින් ඕපන් කරපු ගමන් ෆෝන් එකේ තියෙන ඕල් ස්ටෝරේජ් එකම ක්ලියර් වෙන්න හදලා තිබ්බා. ඒ වගේ ෆයිල් එක හදරියද මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න. හරිද? ඉතින් තව පොඩි දෙයක් අපිට කියන්න තියෙනවා. අපේ ටීම් එකට කියන්නේ SL Black එක YT 2002 ටීම් එකට අපි කට්ටිය බඳවා ගන්න. කියන්නේ හැකින් වලට ආස කට්ටිය ටීම් එකට එන්න පුළුවන්. අපි පල්ලෙහා දාලා තියෙනවා අයියාගේ නම්බරේ. කියන්නේ Black එක ටීම් එකේ ලීඩර් ගේ නම්බරේ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒගොල්ලෝගේ ඉන්බොක්ස් කන්ටැක්ට් කරගෙන මේකට එන්න පුළුවන්. මේ අයියාගේ ඉන්න එකට ආවට පස්සේ අපි පොඩි දේවල් ටිකක් අහන. කියන්නේ තමන්ගේ පෞද්ගලික ඩීටේල්ස් ටිකක් අහනවා. ඒ කියන්නේ අපි පොරොන්දු වෙනවා ඒක 100%ම 100% ෂුවර් වෙනවා. ඉතින් කිසිම තැනක අපි ඒක තියන්නේ නැහැ. කිසිම තැනක දාන්නේ නැහැ. තමන් ගණන්න තාවේ ඕන තැනක අපි ටීම් එක ඕන වෙලාවක කතා ගන්න පුළුවන්. අපි අනන්‍යතාවය හෙලි කරන්නේ නැහැයි කියලා අපි ඔයගොල්ලෝ පොරොන්දු වෙනවා ටීම් එකට එන ඕන එකට. තව අපේ කියන්න තියෙන්නේ අපි දැන් ක්ලාස් පටන් ගන්න තියෙනවා. හැකින් වලට ගොඩක් ආස කට්ටිය එල්ල දෙනවා ටීම් එකට ගොඩක් YT එකකින්. අපි ඉතින් ඒගොල්ලොන්ට පොඩි ඉතින් කියලා දීලා දේවල් අපි හැමදාම පන්ති තියෙනවා. කියන්නේ පොඩි ප්‍රශ්නයක් වුණොත් විතරයි පන්තිය නතර කරන්න එක කියන්නත් ඕනේ. මේ දැස්සේ පොඩි වැඩ ටිකක් තිබ්බා ඉඳලා ඉතින් අයියට පොඩි මේ පන්තිය පොඩ්ඩක් මේ දවස් ටික තුනක් මගේ අරුණා. හරිද? අයියකට හෙට ඉඳන් හවුමුලේ දැන් පන්ති පටන් ගන්නවා කිව්වා. හරිද? ඉතින් ඕගොල්ලන්ට එන්න පුළුවන්. ආවට පස්සේ අපි පොඩි ඩීටේල්ස් ටිකක් අහනවා. අපි පන්ති ඒ කියන්නේ සාමාන්‍ය අපි ළඟදී පන්ති පටන් ගත්තා. අයිය පන්ති කරන්න නෙමෙයි හිටියේ. ඉතින් අපේ කපර්ණ කට්ටියගේ ඉල්ලීම් මත ඉතින් අයිය පන්ති කරන්න පටන් ගත්තා. අය හිතුව වීඩියෝස් ටික YT එකට දාලා ඉන්න. ඉතින් අපි ඒකෙම හරියන්නේ නැහැ හින්දා ඉතින් ටීම් එකටත් දෙයක් කියලා දෙන්න ඕන හින්දා අපි ටීම් එකටත් කට්ටිය බඳවාගෙන කියලා දෙන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ YT එකකින් ඕගොල්ලන්ට තේරෙන්න දෙයක් වුණා ටීම් එකේ ඉන්න කට්ටිය ඉන්න ටීම් එකෙම අහගන්න පුළුවන්. ඕන තරම් කට්ටිය ලීඩර්ස්ලා ඉන්නවා. ඕන කට්ටිය දන්න දේවල් ඉන්නවා. ඕගොල්ලන්ට අහගන්න පුළුවන්. හරිද? දැන් අපි ඒක කතා කරන්න ඕනේ. අපි දැන් යම් වීඩියෝ එකට විනාඩි 3කුත් ගිහිල්ලා එන අපි ගියා වීඩියෝ. ගමන වීඩියෝ සෙට්. හරිද? දැන් ඉතින් අපිට ෆයිල් එක හදන්න තියෙන්නේ මේ කියන්නේ Sketchup Pro app එක. හරිද? ඉස්සර තිබ්බ මේ Sketchup කියන app එක. හරිද? Sketchup කියන app එක ගොඩාක් ඉස්සර වැඩ කරා. දැන් ඒක වැඩ කරන්න නැති හින්දා තමයි අපිට දීලා තියෙන Sketchup Pro app එක. මේ app එක ගොඩාක් හොයාගන්න නැහැ. අපේ ටීම් එකේ එන කට්ටියට මම APK රේට් එක 71 දාලා දිනවා. කියන්නේ MT manager 70 දාලා තිනවා. ගොඩාක් ෆයිල් මම හදන්නේ ගොඩාක් වෛරස් ඒ වගේ හදන දේවල් මම ෂණික දානවා ටීම් එකට. ඒ කියන්නේ ඒක ෆුල් හැඳින්වීමක් එක්කම ටීම් එකට දාලා කියනවා පාවිච්චි කරන්න. හරිද? ඔයගොල්ලෝ ටීම් එකෙන් ගොඩක් පොසිටිව් ඒවි. මේ කට්ටියට එන්න පුළුවන්. ඉතින් අස නැති කට්ටියට ඉතින් YT එකෙන් ඉගෙන ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හරිද? අපි ඒකට බලකදීමක් කරන්නේ නැහැ.
to cause any danger. It is an attempt for your progress as a black hacker team to build the country's economy and create intellectuals. Take advantage of the enthusiasm. If you offend someone with this, we will not accept those mistakes. A group of white hackers for the development of the country. Let's learn with a pure and honest heart. හරි අපි SketchUp Pro app එකේ නේ පොඩ ඉන්න ඕන. මේක හදා හිටියේ app එක කොහොමද කියලා දෙන්න ඕනද? SketchUp Pro app එක open කරපු ගාම්ම තියෙන්නේ මේ වගේ සාමාන්‍ය මම හදපු ෆයිල් තමයි මෙතන තියෙන්නේ. මේ හැම ෆයිල් එකකම වෙන්නේ මේ මම කිව්ව spam center කියලා මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මුළු ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙන් ක්ලියර් වෙන්න හදලා තියෙන්නේ. මුළු ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙන් ක්ලියර්. හරිද? දැන් ඉතින් අපිට ඒක වැඩක් නැහැ. මම මේ ෆයිල් එක ඩීලීට් කරලා දාන්න මේ වැඩකුත් නැද්දෝ හිත. ඩිලීට්. හරිද? දැන් අපි හරි. දැන් ඉතින් අපිට මේක හදන්න තියෙන පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි මෙතන මේක ටච් කරලා අය ප්ලස් ලකුණ තියෙනවනේ ඒක ටච් කරලා. හරිද? ප්ලස් ලකුණ ටච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරිද? දැන් අපිට මෙතන නික්නේම් එකක් දෙන්න දෙන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කැමති නේම් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනට දෙනවා අපි તો මොකද දෙන නේම් පොඩ්ඩයි ඉන්න. ඉතින් මම නේම් එක හිතලම දෙන්නම්. දැන් ස්ටොප්. හරි ඉතින් මම ඉතින් අපේ ටීම් එකේ නේම් එකක් තරම් මගේ නේම් එකක් තරම් මේකට හැදුවා. හරිද? දැන් අපිට මේ ඇප් එක හදද්දී අපිට ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඇප් එක ෆොටෝ සාමාන්‍යයෙන් කොහොමද ඇප් එකට ෆොටෝ එකක් ඕනමනේ. අපි මේකේ වුණා. මේකේ බෝඩ පස්සේ දැන් තියෙන මුල් මේකේ බෝඩ පස්සේ ඉතින් අපිට ඕන ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න බලන්න. අනිත් ඒවා ඔබන්න යන්න බෑ. ඊට පස්සේ අපිට ෆොටෝ සයිස් ඒවල තියෙන ඒ නිසා ඒව බල අවුල් කරගන්න නම් එපා. ඉතින් ඔන්න කියන්න තියෙන එක තමයි. මුල් මේකේ බෝඩ පස්සේ අපිට ඕන විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට ගියා. ගෑලරි ෆොටෝස් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට කැමති ෆොටෝ එකක් බලලා දාන්න පුළුවන්. මම ඉතින් මේක තේරෙන්න ඕන හින්දා චූටි ෆොටෝ එකක් දාන්නම් ඕගොල්ලෝ. හරිද? තමකෝදින් අපි දාමු සාමාන්‍යයෙන් පොඩි එකක් දාලා දාමු. මේක දාමු. මගේ ආසම ඉතින් ෆොටෝ ඒක පික් එකක්. හරිද? ඉතින් අපි ඊට පස්සේ මෙතන මේ සෙටින් ලකුණක් තියෙනවනේ. ඒකේ බුවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. අපි ඉතින් අපිට මෙතන ගොඩාක් කට්ටිය කියනවා සමහර වෙයි WhatsApp මොඩ් ගහන කට්ටිය කියනවා ගොඩාක් තැන්වල කියනවා පැකේජ් නේම් වෙනස් කරන්න යන්න බෑ කියලා. ඒක ඇත්ත. හරිද? පැකේජ් නේම් වෙනස් කරන්න බෑ සමහර වෙයි. හැබැයි මේ ඇප් එකේ කිසි අවුලක් නැතුව අපිට ඕන පැකේජ් නේම් එකක් දාගන්න පුළුවන්. හරිද? මෙතන මේ කැලේ තිබ්බ COMK කැලේ තිබ්බ ඊට පස්සේ තිතක් තිබ්බා. මෙතන සිම්පල් ගහන්න ඕනේ බ්ලැක්. ඕගොල්ලෝ කැමරා දෙන නමක් ගහගන්න පුළුවන්. හරිද ඉතින්? ඕගොල්ලෝ කියන කැමති නමක් ගහලා මේ මෙතන තියෙන නම වුණත් ඕගොල්ලෝ තමන්ගේ නම වුණත් මෙතනට දෙන්න පුළුවන්. කිසි අවුලක් නෑ. හරිද? ක්ලෑෂ් වෙන්නේ නෑ. ඊට පස්සේ මෙතන මම මෙතන දුන්නා බ්ලැක් කියලා. බ්ලැක් කියලා දුන්නාට පස්සේ ස්පේස් තියන්න යන්න බෑ. ඒතර එරර් වැටෙන නිසා එතනට ඕගොල්ලන්ට තව මැදට එකක් දාගන්න ඕනද තිතක් තිබ්බා. ඊට පස්සේ හැකර්ස් කියලා ගහුවා. හැකර් කියලා පොඩ්ඩක් ගහ දෙමින් දන්නද ඩාංගන ඩුන් එනවා. හැකර් කියලා ගහුවා. ඉතින් හැකර් නේද? හැකර් හරිනේ. හැකර් කියලා ගහුවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ගණන් ගන්න බෑ. ස්පින්ස් පොඩ වැරදින්නත් පුළුවන්. මිනිස්සුන්ගේ ස්වභාවයනේ. හරිනේ. ඊපස්සේ මෙතන මම පික්සෝ කියලා නමක් ගහන්න ඕනද තිතක් තිබ්බා. තිබ්බට පස්සේ පික්සෝ කියලා නේම් එකක් දැම්මා. හරිද? දැන් පැකේජ් නේම් එක හදලා ඉවරයි. මේ පැකේජ් නේම් එක මෙහෙම ඇදලා. දැන් අපිට මේ පැත්තේ තියෙනවනේ. දැන් මේ පැත්තේ තියෙන මෙතනක් තියෙනවා අපිට කැමති නමක් දාන්න. ඒ කියන්නේ අපිට ඕන නම මෙතන දාන්න පුළුවන්. මෙතන දාලා තින්න අපි දැන් දාලා තියෙන්නේ black hacker pixo කියලානේ. දැන් ඕගොල්ලොන්ටත් ඕගොල්ලොන්ට දැන් සාමාන්‍ය හිතන වැඩි හිතමුකෝ යන් අපි නිකන් දාමු. මගේ නමක් දෙන්නේ දැන් මේ app එක SketchUp Pro app එක කියලා හිතමුකෝ. ඔය මෙතන SketchUp Pro කියලා දැම්මොත් මෙතන ස්පේස් එකක් තියෙනවා SketchUp කියලා ගහලා ඊට පස්සේ ස්පේස් එකක් තියෙනවා Pro කියලා ගහන්නේ. මගෙත් බලන්න black කියලා ගහුවා ස්පේස් එකක් තිබ්බා. hacker කියලා ගහුවා ඊට පස්සේ ස්පේස් එකක් තිබ්බා pixo කියලා ගහුවා. හරිද? එහෙම තමයි මාධ්‍ය. හරිද? හැබැයි ඕගොල්ලොන්ට කියන්න තියෙනවා මෙතන බ්ලැක් හැකර් කියලා ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි. දැන් මම ගහලා පොඩක් ඉතින් ගණන් ගන්නවා. මම රෑ කරන්නේ. හරිද? බ්ලැක් කියලා ගහුවට පස්සේ ස්පේස් එකක් තියන්න එපා. එරර් එකක් වැටෙනවා. හරිද? එරර් එකක් වැටලා නම් කියන්න එපා. අයියෝ වාගේ වීඩියෝස් බොරු කියලා ඉතින් ආයේ ඒව නම් කියන්න එන්න එපා. හරිද? බ්ලැක් හැකර් pixo හරිද? කොයි බම් මේකේ S
පික්ස් වර්ධනය කරන්න දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඉතින් මෙතනට ඕන එකක් දෙන්න පුළුවන්. ඉතින් පැහැදිලි නේම් එකක් දෙන්න ඉතින් මේක නිකන් විකාරයක බ්ලැක් එක පික්ස් වගේ දෙන්නද? මගේ නේම් එක නෙමෙයි බයි ඉන්න බා කවුරුත් හරිද? ඊ මම බැන්නද? කෙනම කතාව. අපි ක්‍රියේට් ඇප් දෙමු. ඉතින් මේක ක්‍රියේට් ඇප් එක දුන්නාට පස්සේ මම තේරෙන දෙයට එලා තියෙන ඊතල දාලා පෙන්නන්න. ක්‍රියේට් ඇප් දුන්නාට පස්සේ normal interface එකක් වගේ දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ මේ ටික තියෙනවනේ. මේ ටිකම තියෙන්නේ මුළු ෆෝන් එකක් වගේ. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ මේන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියෙනවනේ. අපි ඇප් එක ඔන් කරපු ගමන් මේ වගේ තියෙනවා. අපිට මෙතෙන්ට මැදට පුළුවන්. ඒ කියන්නේ මේ මැදට පුළුවන් අපිට ෆොටෝ එකක් ඇඩ් කරන්න, බටන් එකක් ඇඩ් කරන්න පුළුවන්. අපිට කැමති දෙයක් මෙතෙන්ට දාගන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතන මුලින්ම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් ඇඩ් කරන එක පෙන්නන්න. මම මේක කියලා දෙන්නේ පොඩි පොඩි දේවල් ටික. ඔයගොල්ලන්ට මෙතන පල්ලෙහා තියෙනවා ඉතින් ගොඩක්. YouTube ඒවා ඉතින් ගොඩාක් දේවල් තියෙන මෙතන දාලා බලලා ඔයගොල්ලන්ට හිතෙන දේවල් දාලා හදන්න පුළුවන්. හරිද? මම මෙතන ඉතින් ලයිනර් V එකක් දානවා. කොහොම ලයිනර් V එක නේද? ලයිනර් ලයිනර් H එක නේ ආයි. සෝරි. ඕගොල්ලන්ට වැරදුනොත් ඉතින් සාමාන්‍යයෙන් වැරදුනවා කියන පොඩ්ඩක් එකපාරක් කරගෙන බ්ලැක් හැක් කරන්න ඕනේ. මෙතන ඊතල දෙයක් තියෙන්නේ. මේ ඊතල දෙක මේ පැත්තේ කොබ. දැන් දැක්කේ මම මේ පැත්තේ වුහින්ද මට ලයිනර් H එක. හරිද? ඉතින් මම ආයෙ කට් කර ගන්න ඕනේ මේ පැත්තේ කොබ. හරිද? ඒක නෙතු. මම ලයිනර් V එක දා ගන්නවා මෙතන. ලයිනර් V එක දාගත්තට පස්සේ අපිට මේක ෆුල් ස්ක්‍රීන් ගන්න බෑ ලයිනර් V එක. ඊට පස්සේ අපි මේක එතනට දාලා අපි මේකෙන් මේක කරලා මේක උඩේකට දාගන්න. ඊට පස්සේ බෑ ෆුල් ස්ක්‍රීන් නේ දැක්කන් ෆුල් ස්ක්‍රීන් එක. හරිද? දැන් මේක පොඩ්ඩක් අපි මෙතන බිඳුවට දාලා ඕගොල්ලන්ට මේක කැමති විදිහට හදාගන්න පුළුවන්. කියන්නේ මේ කොහොම මේක විදිහට තමයි. හරිද? දැන් අපි මෙතනට දාගන්න ඕනේ. දැන් සාමාන්‍ය මෙතනට ඕගොල්ලෝ දාත් අපි ෆොටෝ එකක් දාන්න බෑ. නිකන් normal background එක දාලා කැතයිනේ. අපි ඉතින් සාමාන්‍යයෙන් මෙතන 33ක් තියෙනවා. මෙතන 33 දිනවනේ. අපි 33 ටච් කරාට පස්සේ ඉතින් image එක දෙන්න ඒකට ගියා. හරිද? ඊට පස්සේ දැන් මෙතන ප්ලස් ලකුණක් කරලා ප්ලස් ලකුණ ටච් කරන්න ඉතින්. කොයි මේක? ප්ලස් ලකුණ ටච් කරා. හරි. ප්ලස් ලකුණ ටච් කරලා පස්සේ ඉන්න ඔය ඇඩ්දිමේට් කියන කැමරා ලකුණක් වගේ තියෙන ඉතින් ඒක එබුවට පස්සේ අපේ normal phone එකේ තියෙන මේවා ටික කියන්නේ. හරිද? ඒකට ගිහිල්ලා ඉතින් කැමරාදී ෆොටෝ එකක් තෝරන්න පුළුවන්. මම ඉතින් අප්ලෝඩ් මේ දවස්වල අවුලෙන් අපේ නායක ඕනේ. මම මේක දාන්න. මේක දැම්මට පස්සේ ඔයගොල්ලෝ මෙතන නේම් එක දෙනවා නේ විකාර ඔයගොල්ලෝ නකුරු ගහන්න ඕනේ. කැමති නේම් එකක් දෙන්න පුළුවන් මෙතනට. හරිද? තමන්ගේ ෆොටෝ එකේ මේ තමන් දාන ෆොටෝ එකට තමන්ගේ නේම් එක දෙන්න තු වෙන්නේ අකුරු කැලේ දාලා වැඩක් නැහැ නේ. මම ඉතින් සාමාන්‍යයෙන් දැන් පික්සෝ කියලාම දෙන්න. හරිද? පික්සෝ කියනවා සෝරි සිම්පල් ගහන්න ඕනේ. දැන් මතක් වුණේ. පික්සෝ කොයි බම් මම මේක වරද්දලද මන් දන්නේ. සිම්පල් ගහන්න දැන් ඉතින් මේක පොඩි පොඩි දේවල් ටික තියෙන සිම්පල් කැපිටල් තමයි ගහන්න වෙන්නේ. කරන්න දෙයක් නැහැ අපිට. ඇප් එක හදලා තියෙන එකනේ. ඇප් එක හදලා තියෙන එකට ඉතින් වයින් එක මට වයින් එපා. මේක සිම්පල් කැපිටල් කරන්න කිව්වේ කියලා. හරිද? දැන් අපි ඉතින් මේක පික්සෝ කියලා නම දුන්නා. දැන් මේක සේව් දුන්නා. ඊට පස්සේ අපි මෙතන එකපාර බෑක් වුණා. නෝමල් විදිහට බෑක් වෙන එකපාර බෑක් වුණාට පස්සේ මේක එතන හැදිලා. හරිද? ඊට පස්සේ දැන් මෙතන මේ තියෙනවනේ මේ ෆෝන් එක වගේ ෆෝන් එකේ කැලක් තියෙන. ඒක මෙතන මැද තියෙන නේ සාමාන්‍ය මැද කියන්නේ අපිට ඕන තැනට ටච් කරේ. ඕන තැනට ටච් කරාට පස්සේ ඒක නිකන් ලාවට ලා කොළ පාටලා මේ වගේ යටට මේ බාර් එක. හරිද? අපිට දැන් මේ මෙතන තියෙනවා නේද? මේ පැත්තට පොඩ්ඩක් පැත්තට අදිද්දි අපිට මේක මෙතන තියෙනවා මෙන්න මේක. හරිද? මම ඕගොල්ලන්ට තේරෙන්නම ඊතල වෙලින්ම පෙන්නන්න. මේක තියෙන. ඒක එබුවට පස්සේ අපි අර අතෙන්ට ඇඩ් කරලා තියෙන නේම් එක ෆොටෝ එක මේ මෙතන තියෙනවා. අපිට මේක සිලෙක්ට් කරා. ඊට මේක දුන්නා. හරිද? ඒක දුන්නාට පස්සේ දැක්කනේ මෙතන ෆොටෝ එක වැටෙනවා. අපිට දැන් ඕගොල්ලන්ට ඕන විදිහට දැන් මෙතන බටන් එකක් ඇඩ් කරන්න උනත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් මුලින්ම බටන් එක ඔබපු ගාම ෆෝන් එකේ තියෙන ෆයිල් එක ඩිලීට් වෙනවා. හරිද? මගේ මම එකපාරක් කරන්න ගිහලා මගේ මේ ෆයිල් එක ඩිලීට් වෙනවා. ඒක දැන් අනිත් ෆයිල් ඩිලීට් කරන්න බෑ. ඒක නිසා මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ ෆයිල් එක හදලා ඒ ෆයිල් එක ඩිලීට් කරලා පෙන්නන්න. හරිද? ඊට පස්සේ මම මේක ගත්තා. ඊට පස්සේ පොඩ ඉන්නේ මම දැන් මෙතන බටන් එකක් ඇඩ් කරනවා. ඒ බටන් එක ඇඩ් කරන විදිහ මම ඔයාලට පෙන්නන්න. මේ පැත්තේ තියෙනවනේ මේ පැත්තේ මේ පැත්තේ කැලේ ඔය එක එක දේවල් තියෙන බටන් ෆොටෝ දාන එක එක ඉතින් සර්ච් බාර් එකනේ දැක්කම සර්ච් බාර් එක දාන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. අපිට ඕන දෙයක් දාන්න. ඉතින් මම මෙතන බටන් එක දාලා පෙන්නන්න. මේ තියෙන මෙතන බටන් එක.
හරිද බටන් එක ටච් කරලා ඊට පස්සේ මේකට මැද්දට ඇත්තා අපි මේක මැද්දට කරගන්න එපේ මේක මැද්දට කරනවා නම් පොඩ්ඩක් මෙහෙට කරලා මේ තියෙන්නේ මේක එපුවට පස්සේ මේක මෙතන මැදට හරිද මේ දෙක දෙන්න මේ දෙකට ටික් දෙක දුන්නාට පස්සේ මේක මැදට දැක්කයි මැදට අය මේක පල්ලෙහාට කරන සාමාන්‍ය මෙතන බටන් තියෙන්නේ නැහැ නේ මෙන්න මේ සාමාන්‍ය බටන් එකක් තියෙන්නේ මෙතන තියෙන්නේ නැහැ නේ මෙතන බටන් එකක් තියෙන්නේ මෙතන නේ වගේනේ ඉතින් මම ඕනනම් අපි බටන් එක අපිට මේ හරියට උනත් ගන්න පුළුවන් මේ හරියට ගන්න පුළුවන් මේ හරියට ගන්න පුළුවන් කැමති තැනකට අපිට බටන් එක ගන්න පුළුවන් හරිද අපිට ඒකට කරන්න තියෙන්නේ මේක ගියා මේ වැත්ත ගාලා තියෙන්නේ මේක පුවට පස්සේ අපිට මේක පල්ලෙහාට කරන එක තමයි මෙතනින් කියන්නේ හරිද මෙතනින් අපි මේ සාමාන්‍යයෙන් දාමු 500 දැම්මනේ පල්ලෙහාට නේද 500 දැම්මා හරි දැක්කනේ හරියටම පල්ලෙහාට හරිද තව ඕනනම් අපිට මෙතන 600 දැම්මොත් තා චුට්ටක් පල්ලෙහාට එයි දැන් බටන් එකයි පොඩ්ඩක් ලස්සන කරලා ගන්න මේක නිකන් බටන් කියලා වෙන්නකොට මේක පේන්නේ නැහැ නේ දැන් අපි මේක ලොකු කරලා ගමු හරිද ඒකට ඉතින් අපි මේක මේ තියෙන්නේ මේක ඇල්ල මේකේ බෝඩ පස්සේ මේක වෙන්නේ බටන් එකේ සයිස් එක පොඩ්ඩක් ලොකු කරලා ගමු මේ නෑ සෝරි මේකේ සයිස් එක ටික ගන්න ඒක දෙහා පැත්තකින් බටන් සයිස් කියලා තියෙන්නේ අපි මේකට 25 දැම්මොත් ඔය දැක්ක 25 ලොකු. ඊට පස්සේ අපිට ඕන 100 දාතයගේ 100 දැම්මොත් දැක්කයි බටන් එකේ ලොකු සයිස් එක. සාමාන්‍ය normal size එකකින් මම 18 වගේ දානවා. 18 වෙන්නේ නැති වයස ගැන්ටිලා ඉන්න නම් ඉතින් මම 20ම දාන්නවා. හරිද ඉතින් ඊට පස්සේ name එකක් අපිට මෙතනට ඕන name එකක්ද දැන්. අපිට මෙතන කැමති වවුලට හිතෙන්න කැමති සාමාන්‍ය කැමති name එකක් මෙතනට දෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙමනේ. දැන් සාමාන්‍ය කැමති name එකකට තමන්ගේ නමයි වගේ දෙන්න යන්න බూరు හරක් වගේ. හරිද? දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ ඕනම app එකේ සාමාන්‍ය VPN එකක උනත් බටන් එකක් තියෙන next කියන එක තියෙනවා නැත්නම් start කියන බටන් එක තියෙන්නේ. ඒ වගේ තමයි. මෙතන ඉතින් මම දෙන්නම් next කියන බටන් එක. කොයි බම් මේක next කියන එක වෙනම copy කරලා තිබ්බ. ඒ නිසා වාසියක් වුණා. next කියන එක ගෙවුවා. මේක දුන්නා. හරි දැක්කම දැන් next උනා. හරිද? දැන් අපි මේක පොඩ්ඩක් පාට වෙනස් කරමු. දැක්කනේ. මේ black දාලා වෙනවා. හරි දැක්කනේ. පොඩ්ඩක් ලාවට කළු පාරුණා. අපි මේක දාමු. පාට අපිට ඕන පාටක් දාගන්න පුළුවන්. මේ දැක්කනේ අපි ඕන මම black ම දාලා තියෙන නැත්නම් අවුල් කැතයිනේ. අපි මේක දාමු. දැක්කනේ. අපිට මේ බටන් එක රතු පාට කරලා ගන්න ඕන පුළුවන්. බටන් එක අපිට කැමති පාටකට හදන්න පුළුවන්. මම රතු පාට තියන්න. මම රතු පාටට මම ආස නිල් පාට තියම ඒක නිසා නිල් පාටෙම තියන්න. මොකද මම පට්ට ආස නිල් පාට. ඒක මොකද කියලා මම දන්නේ. එහෙම නිල් පාට ආස. දැන් හරි. දැන් අපි මේක කියලා දෙමු. බටන් එක ඔබපු ගාම ෆෝන් එකේ ෆයිල් එක ඩිලීට් කරන්න. ෆයිල් එකක් කියන අපිට ඕන නම් මේක පුළු ස්ටෝරේජ් එකේ තියෙන හැම ෆයිල් එකම වල ඩිලීට් කරන්න පුළුවන්. හරිද? මේන් ස්ටෝරේජ් එකේ තියෙන මේන් ෆයිල් එක හොයාගත්තට පස්සේ ඒක ෆයිල් එක ඩිලීට් කරන්න. හරිද? මෙතන මේක තියෙනවා. මේක හිපුවට පස්සේ යනවා. අපිට තියෙන්නේ මේක හිපුවා. හරිද? හිපුවට පස්සේ මෙතන මේක ඇල්ල හදන්න. මෙතන මේකකින් තියෙන සාමාන්‍ය normal විදියට පොඩ්ඩක් ඉතින් අලුත් විදියට හරිද? හරි පොඩ්ඩක් මේක ගදලා ගන්න. හරි. මම ඉතලුව මේක තියෙනවනේ. මේකේ වුණාට පස්සේ අපිට සාමාන්‍ය මේක මෙතෙන්ට එනවා. පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඩිලීට් කරන්න ඕන ෆයිල් තියෙනවනේ. අපිට මේක ඩිලීට් කරන්න ඕන ෆයිල් පාත් කියන එක. ෆයිල් පාත් ඩිලීට් කරන්න ඕන බටන් එක ඔපුවාම. sorry delete file path කියන එක. මෙතන තියෙන delete file path කියලා පොඩ්ඩක් මම ඔයාලට පෙන්නන්න. ඉතින් delete file path. හරිද? ඒක ඇල්ලුවා. හරි ඒක ඇල්ලුවට පස්සේ අපි මේක මේ ගන්න මේ හරියට පොඩ්ඩක් කියමු. මොකද පුදිය බටන් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒක ඊට පස්සේ මේ බටන් එකට අපි delete කරන්න ඕනේ. delete සාමාන්‍යයෙන් බටන් එක බය. delete file path කියලා ගහුවා delete වෙන්නේ නැහැ නිකන් ඕන විදිහකට. හරිද? අපි storage button storage එකනේ delete storage එකේ තියෙන ඒවා ටික තමයි delete වෙන්නේ. ඉතින් අපි මෙතන ඉතින් මේක ගන්න ඕනේ. ෆෝන් මේක ටික ඉගෙන ගත්තොත් ෆෝන් එක රීසෙට් කරන්න ඕන ෆයිල් හදන්න පුළුවන්. හරිද? මේක ගත්තා. දැන් දැක්කනේ. edit storage. හරි. ඊට පස්සේ අපි මේක ගත්තා. තව මෙතනට මේ කොළ මේක තියෙන්නේ. මේ කොළ පාඩවයි ගත්තේ මේකේ වුණාට පස්සේ
මෙතෙන්ට ගන්න. හරිද? මේකට ආවට පස්සේ මම පොඩ්ඩක් මතකත් නෑ. කොයි බම් මේක? නාමෙති මේක. මම මේක ඉතින් ඉංග්‍රීසි වලින් වචන කියන්නේ නැත්තේ. ඇත්තම කිව්වොතින් ගොඩක් ඉංග්‍රීසි බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් තේරෙන කට්ටියක් ඇති. හැමෝටම තේරෙන්න ඕන හින්දා තමයි මේක ඉතලේ දාන්න. ඉතින් ඒක අවුලක් එහෙම නැත්තම් ඉතින් කට්ටිය වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් එහෙම දාලා කමෙන්ට් එකක් දෙයක් වගේ දාලා ඉතින් අපිට සබ් එකක් දීලා අපේ channel එක පොඩ්ඩක් ඉස්සරහට යන්න ඉතින් අපිට උදව්වක් දෙන්න. ඉතින් අපි මේ වගේ ගොඩක් දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට දෙන්න මේ ෆ්‍රෙන්ඩ් මේ කොළ පාටේ තියෙනවනේ මේක ගේනවා. මේ කළු මේ delete file path එක ඊට පස්සේ මේ සුදු පාටයක් තියෙනවනේ. ඒක මෙතෙන්ට ආව පස්සේ කළු පාටේ. මේක දුන්න. හරිද? මේක තියෙන sorry මේ කොළ පාටේ පොඩ්ඩක් මෙහෙදන්ට ඇදලා මේ අපි මේ අයින් කරගත්ත මේ ෆයිල් එකේ තියෙන ඒක මේ කොළ පාට එකේ මුල්ම සුදු පාට කොටුවට අරන් යනවා. අරන් ගිහලා ඉතින් දුන්නට පස්සේ ඒක ෆික්ස් හරිද? ඊපස්සේ මේක ගත්තා මේක මේ සුදු පාට කොටුවට ගත්තා. ඊට පස්සේ මෙතන හරියටම නිකන් වර්ඩ් එකක් වගේ හැදෙනවා. නිකන් වාක්‍යයක් වගේ හැදෙනවා. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක මෙතනින් ඇල්ලුවා. මෙතනට හැදම්. හරි. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ Tamanට ඕන ෆයිල් එක ඩීට් කරන්න. එක්කද මේ මෙතන තියෙන ෆයිල්. හරි. දැන් මෙතනට අපිට ගහන්න ඕන ෆයිල් එක. ඉතින් මම දැන් සාමාන්‍යයෙන් ෆයිල් පැත්තට ගිහිල්ලා හොඩ ඉන්න. අයි ෆයිල් මේ තියෙන්නේ. මෙතන දැන් ඉතින් මියුසික් කියන ෆයිල් එකකුත් නැහැ. මම ෆයිල් එක ඩීට් කරමින් ඉඳ මම ෆයිල් එකක් අර ඩීට් කරමින් ඉඳ මියුසික් කියන ෆයිල් එකකුත් නැති වුණා. හරිද? ඉතින් මම මෙතන ෆයිල් එකක් හදා ගන්න. මොකද ඉතින් මගේ තියෙන හැම ෆයිල් එකකම වැදගත් දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මම ගහමු pixel කියලා නම ගහලා දාමු ෆයිල් එක. pixel කියන name එකේ තියෙන ෆයිල් එක නෑ නේද? අමෙදින හරිනේ. pixel කියන name එකේ තියෙන ෆයිල් එකක් හරිද? දැන් අපි මේකට ගියා. දැන් මේක හැදිලාද දන්නේ නැහැ. මට ෂුවර් උත් නැහැ. දැක්කනේ. ඉතින් pixel කියන ෆයිල් එකක් තියෙනවා හරිද? දැන් අපිට හරිනේ. මේ pixel කියන ෆයිල් එක හරිද? දැන් අපිට මේකට කරන්න තියෙන්නේ ෆයිල් එක මෙලෝ දෙයක් නැහැ. ඉතින් මම මේ ෆයිල් එක මෙලෝ දෙයක් නැති හින්දා ගත්තේ. මොකද කොටින් මට මේ ෆයිල් එක වැඩකුත් නැහැ. හරිද? ඊට පස්සේ අපි මෙතන ගියා rename කියලා තියෙනවා. පෙන්නන්න හොඩ ඉන්නේ. මේ තියෙන්නේ පැන්සලක් වගේ ලකුණ. මේක ටච් කරාට පස්සේ මේක අපි මේ කරමු name එක. හරිද? දැන් අපි මේකේ බුවා. මේකේ බුවාට පස්සේ මේක හොඩ ඉන්නේ. මේක කොපි වෙනවනේ. මේක කොපි කරගත්ත මේක කොපි කියන එක බුවාට පස්සේ කොපි වෙනවා. හරිද? ඊට පස්සේ අපි දැන් සාමාන්‍ය මේකට ගිහිල්ලා මෙතන ෆ්ලෑෂ් එක ගන්න. ෆ්ලෑෂ් එක කියන්නේ මෙන්න හරහාට ඊතලේ මේ හරහාට ඇරිලා තියෙන. මේකේ බුවාට පස්සේ අර කොපි කරගත්ත එක මෙතනට පේස්ට් කරනවා. හරිද? පේස්ට් කරගත්තම මෙතන pixel කියන ෆයිල් එක තමයි මේක ඩීට් කරන්න. දැන් හරිද? මෙතන තමයි ෆයිල් එක ඩීට් කරන්න. අපි ඕනනම් පොඩ ඉන්න. මම මෙතන තව ෆයිල් එකක් හදන්නම්. pixel නයින ඕගොල්ලන්ට අපි මෙතන ෆයිල් එකක් හදමු. pixel mods apk එහෙම එකක් කොයි හරි pixel mod apk කියලා ගවුත් තියෙන හරිද මම ඒකත් අරගන්න මේක දැම්ම ඕන වෙන්නේ මේ ෆෝන් එකේ බටන් එක ගාම ඩීට් වෙන විදිහට තමයි මේක හැදුවා හරිද මම හදලා තියෙන ෆෝන් එකේ බටන් එක ඒ කියන්නේ ෆයිල් එක සාමාන්‍යයෙන් ගන්න ඇප් එකේ ඔබලා ඇතුළට බටන් එක පුවට පස්සේ තමයි මේක ඩීට් වෙන්නේ හරිද අය මේක දෙන්න බෑක් කරා ඉතින් බෑක් කරලා පස්සේ මේක සේව් වෙනවා හරිද දැන් අපි ඕන්න මම ඕකට අහපුව පෙන්නන්නම් එතෙන්ට කියලා මේක සේව් වුණාද නැද්ද කියලා මේකේ පුවට පස්සේ බටන් එක සේව් වෙනවා දැක්ක ඉතින් සේව් වෙලා දැන් අපි යමු මේකේ මේ නෙම ඇත්තම කිව්වොත් මම මේ වීඩියෝ එක කරන්න හේතුව මේ වගේ එකක් හැදුවා ඊට පස්සේ බ්ලැක් එකේ ටීම් එකේ ඉන්න ලීඩර් අයියා කිව්වා පල්ලි ඉතින් ඕක මේ වගේ දැන් දවස් වල ගොඩක් යන ප්‍රසිද්ධ වැඩි ඒක හින්දා ඔයා මේක දැන් ගොඩක් කට්ටියට කියලා දෙන්න නැත්නම් ඉතින් ලොකු මේකක් වෙයි කියලා. ඉතින් මම ඒක යාගේ වචන හින්දා මම මේක කියලා දෙන්න තීරණය කරා. හරිද? මේ පැත්තේ මේ දෙක තියෙන මේ පැත්තේ මැද ඒක එපුවා හරිද? ඊට පස්සේ මේක තියෙන ඒකේ එපුවාට පස්සේ මේකට ගියා. ඊට පස්සේ දැන් අපිට මෙතන ෆයිල් එක normal විදිහට ෆයිල් එක තියෙන. හරිද? අරක වගේම අපිට තියෙන්නේ මේක එපුවා
මේකවා අපිට ඕන ෆයිල් එක තෝරගත්තා. මම delete file path කියා ඒ delete file file එක මෙතන ගත්තා. ඊට පස්සේ delete කරන storage එක නිසා මේක කො ඒක දැන් ගත්තා. ඊට පස්සේ delete storage එක ගත්තා. හරිද? ඉතින් මේක මෙතන ගත්තා. මම මේක මුලින් ඉඳන්ම මේක හදලා තියෙන හින්දා මට මේක ඕන වෙන එකක් නෑ. මොකද මම මේක සේව් කරලා තියාගත්තා. මට ඒක වාසියක් වෙන හින්දා. ඉතින් මට ඒක සේව් හදා යන්න ගියා. මට පට්ට එපා වෙනවා. මේ ඉතින් මේක මෙතන ගත්තා. හරි. නැක්කයි. අර තිබ්බ ටිකම දැන් මෙතනක් තියෙන වෙනසක් උන්නේ නෑනේ. නැක්කයි මේ තියෙන්නේ. වෙනසක් කරේ නෑ. මේ බටන් එකමයි මෙතන තියෙන්නේ. මේ බටන් ටිකමනේ. ඒ නිසා ඉතින් සියවුලක් නෑ. අර මම කියලා දුන්න විදිහට බටන් ටික මෙතනට ඇඩ් කරන්න. ෆයිල් පාත් එකේ ස්ටෝරේජ් එක මේ බටන් ටික. හරි. ඊට දැන් අපි මෙතනට අර අපි ඩිලීට් කරනවා කියව දෙවෙනි ෆයිල් එක ඩිලීට් කරමු. හරිද? මම ෆයිල් එක ගිහිල්ලා හරිද? දැන් අර මම black hat මොකද sorry pixomod apk කියන මේක තියෙන මේක මෙලෝඩියක් නෑ. හරි ඉතින් කරන්න දෙයක් නෑ. මම මේක මෙලෝඩියක් දැම්මේ නැත්තේ. මෙලෝඩියක් මට මේක දාන්න ඕනේ නෑ. ඊට පස්සේ මේ pixo කියන නම rename එක ගත්තා. මුළු නමෙම කොපියක් ගත්තා. හරිද? මුළු නමෙම කොපියක් කරන් මම රෙඩිලා අරක වගේම ෆ්ලෑෂ් ලකුණ තිබ්බා. මේක කොපි බේස් කරා. හරි බේස් කරාට පස්සේ මේක සේව් දුන්නාට පස්සේ ඇස්කයි මෙතනට නම් වැටෙනවා. ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. හරිද? මම මේක තව දෙයක් කියලා දෙන්නම්. black pixo මේ name එකේ තියෙන black mods pixo. හරිද? ඕගොල්ලෝගේ ෆයිල් එක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේක delete කරනවා නම් attack එකේ තියෙන සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ මොකක් හරි හොඳ දෙයකට විතර මේක පාවිච්චි කරන්න. මම දැනුත් කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ මුළු storage එක clear කරන්න ඕන නම් සාමාන්‍යයෙන් මුළු storage එක මුළු storage එක clear කරන්න ඕන පුළුවන්. හරි? storage කියන්නේ ගත්ත ඊට පස්සේ ඒක delete කරන්න මුළු storage එකම delete කරන්න පුළුවන්. ඉතින් downloads ඒවා තියෙනවා, image තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ delete කරද්දී delete කරන්නේ ඔක්කොම මේ keyboard එක පස්සේ phone එකේ තියෙන cam එක delete. හරි ඒක delete. ඊට පස්සේ audio delete කරන්න පුළුවන්, photo. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ තියෙනවානේ photo තියෙනවා. ඊට පස්සේ downloads තියෙනවා. ඊපස්සේ මේ camera ඒක තියෙනවා. ගොඩක් තියෙන music තියෙනවා, audio තියෙනවා. ඒ file ටික අපි හිතලා අපි සාමාන්‍ය මොලින් පොඩ්ඩක් හිතන්න ඕනේ. මෙයාට අපිට delete කරන්න ඕනේ. තමන්ගේ phone එකේ තමන්ගේ අවශ්‍ය ෆොටෝ එකක් තියෙනවා නම් ෆොටෝස් ෆයිල් එක විතර ඩිලීට් වෙන ඒ ෆයිල් එක විතරක් හදුවා යාට දැම්මා. මේ කියන සාමාන්‍යයෙන් හොඳ කපටි කමේකදී ගහගන්න දාන්න ගන්න ඕනේ. හරිද ඉතින්? පොඩ්ඩක් ඉතින් මේකට මොලේ යනවා. ඉතින් තේරෙන්නේ නැති කොනෙට් දුන්නොත් හරියටම කරනවා ගොනාවක්. හරිද? මමත් ඉතින් දුන්නා. මොකද කොනෙට් එක හදපු දවසේම. ඒක නම් දැන් මේ වීඩියෝ එක බැලුවොත් ඉතින් මොන හොඳ කුමාරපටියක් අහගන්න වෙන්නේ කවන්නේ නැහැ. ඉතින් මම දන්නවනේ. ඊට පස්සේ අපිට පුළුවන් පොඩ්ඩයිනේ දැන් අපි මෙතන හැදුවේ අපි මේ මම හැදුවේ pixback මේ pixomod apk කියලානේ. මේක දැන් විනාඩි 27ක් ගිහලා කරන්න දෙයක් නැහැ. සෝරි වෙන්න ඕනේ. හරිද? අපිට ඕන මෙතන ඕන එකක් delete කරන්න පුළුවන්. අපිට මෙතන මේ flash ලකුණ ගහන්න තියෙන්නේ. අපි මෙතන තව flash ලකුණක් ගහුවා. ඊට අපි downloads කියලා උන්නම් ගහන්න බලන්න. downloads කියලා ගැහුවා. downloads කියන ෆයිල් එක මෙතනින් ගහන්න එපා. අපි delete කරන්න මෙතනින් ගහරන් මෙතන rename කරන්න. සෝරි. එනි මෙතන නමලා මේ rename එකෙන් ගන්න. හරි මේ ෆයිල් වාගා මේ app එක නැත්තම් කියන්නේ මේ app එක නැත්තම් phone එකේ තියෙනනේ normal file manager. ඒ කියන්නේ my file manager ඒකෙන් ගිහිල්ලත් ඔයාලට මේ ෆයිල් එක rename කරගන්න පුළුවන්. ඕනෙක් කෙනෙක් දන්නවා ඒක කරේ. හරිද? මම ඉතින් මේකේ තව ඔයගොල්ලන්ට මේක හිතන්නකෝ download එකයි ඔයාලට delete කරන්න ෆොටෝ එක. ඊට පස්සේ මෙතන flash ලකුණ ගැහුවා download කියන එක ගැහුවා. ඊට පස්සේ මෙතන තව flash ලකුණක් දුන්නා. ඊට පස්සේ image කියන එක ගැහුවා. එම ඩේට් කරන්න. හරිද? මේක මුලට විතරයි ෆ්ලෑෂ් ලකුණු ගන්න අන්තිමට ගහන්න යන්න එපා. පොඩ්ඩක් ඉතින් වැඩ කරන්න එක නැති. ඊට පස්සේ සේව් දුන්නා. මම බැක් වුණා. හරි දැන් අපි බටන් එක හදලා ඉවරයි. අපිට ඕන නම් මේකට ටෙක්ස්ට් එකක් ගහන්නත් ඕන පුළුවන්. ඔයාලට ඉතින් ඔයාගේ මොඩ් එකකින් අන්නනේ ගැම්මල ගොඩක් කට්ටිය කරන්නේ. මේක මගේ මොඩ් එක. මේක මෙන්න මේක අරගෙන කැමති දෙයක් කරන්න මට කිසි අවුලක් නැහැ. හරිද? අපිට ඉතින් ඕන නම් මෙතන නමක් ගහන්න පුළුවන්. ඉතින් hi ඉතින් I am
sorry my apk my apk mod කියලා ගාවා. ඉතින් ඊට පස්සේ අර මේක මැදට ගන්නත් බෑ. අර මම කියලා දුන්න විදිහට මේක මැදට ගත්තා. හරිද? දැන් මේක මෙතන තියෙනවා. මම ඉතින් මේක මෙතනම තියන්නම් ලේසියි මට. අර තව දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලොන්ට එන සාමාන්‍ය මේක තියෙනවා මේ මොකද්ද නිකන් MAIN ඒ ටික ඒකේ බෝඩ පස්සේ මෙතන මේ උඩ තියෙන කොටුව ඩබල් ටච් කරනවා. ඩබල් ටච් කරලා පස්සේ කොද්දේ මේ කෑල්ල පොඩ්ඩක් පේන්න ඉන්න මම ඒක හදලා ගන්නම්. නැත්තම් අවුල්නේ. සයිස් එක තමයි මේක හදලා ගමු. සයිස් එක දාමු අපි ඉස්සරහ ඉතල ලස්සනට ලොකුවට පේනවා. හරිද? අපි මේක දුන්නාට පස්සේ ඉතින් ඩබල් ටච් කරන මේ කොටුව ඩබල් ටච් කරලා පස්සේ මේක ඩබල් ටච් කරලා පස්සේ මේක අපිට ඕන නම් මෙතනට දාන්න ලකුණක් දාන එකක් දාන්න පුළුවන්. ඒක වැඩක් නෑ නැත්තම් බුවා. අපිට මේකත් දාන්න පුළුවන්. මේකත් දාලා ඉතින් අපිට මේක ගහන්න ඕනේ. රිට් ටික ඒ වැඩේ ගහන්න පුළුවන්. හරිද? අපිට ඒක වැඩක් නෑ නැත්තම් බුවා. අපිට දැන් මේ මෙතන උඩ තියෙනවනේ මේ ඊතලයක් වගේ එකක් තියෙන්නේ. මේක කයින් කරගන්න ඕනේ. අපි ඒක අයින් කරමු. හරිද? ඒක අයින් කරන්න අපිට කරන්න තියෙන්නේ මේ දෙවෙනි ටික් එක අයින් කරනවා. දෙවෙනි ටික් අයින් කරලා ඒක නැති වෙනවා. හරි දැක්කනේ. ඒක සේව් දුන්නා. අපි දෙලින් බෑක් කරා. හරි. අය දැන් මේක රන් දීලා මේක හදමු. දැන් ඉතින් ඇප් එක අපිට හදන්න විතරයි තියෙන්නේ. මේ පොඩ්ඩක් ඉතින් මේ SketchUp Pro app එක ගත්තම ඕගොල්ලන්ටත් පිස්සු හැදේ. හරි. හරි දැක්කනේ. අපි දැන් ඇප් එක හදලා black pixel කියලා ඇප් එක. හරිද? දැන් මම අප් එක ඉතින් පොඩ ඉන්නේ. මෙදින ඇප් එක මේ ඇප් එක ඉතින් අපි දැන් ඕපන් කරලා බලමු. ඇප් එක ඕපන් කරපු ගමන් මෙහෙම එකක් එනවා. ඉතින් මේකට ඇලෝ දෙන්න. ඇලෝ දුන්න ගමන් ඉතින් ආයෙ ෆෝන් එක ඉවරයි. දැක්කනේ. දැන් ඇලෝ දුන්නා. හරිද? ඇලෝ දුන්නාට පස්සේ දැන් ඇලෝ දුන්න ගමන් අපි ඩීට් එක දාලා තිබ්බේ මයිල් මේක. හරිද? APK එකට දැක්කනේ. මෙතන දැන් මේ මෙන්න මෙතන තිබ්බේ අර මං කියපු නම Pixo APK mod ඒකනේ තිබ්බේ. මම ලාවට මතක නැහැ. ඒක තමයි. හරිද? දැක්කනේ. දැන් මෙතන තියෙනවා Pixo mod කියන එක. හරිද? දැන් මම මේක වීඩියෝ තප්පරයක්වත් ස්කිප් කරලා නැහැ. මේක මෙහෙමම තියෙන වීඩියෝ එක. දැන් මම මෙතන next කියන බටන් එක ටච් කරනවා. හරිද? next කියන බටන් එක ටච් කරලා මෙලෝඩියක් වෙන්නේ නැහැ නේද? next කියනට ටච් කරලා මෙලෝඩියක් වෙන්නේ. හැබැයි අපේ Pixo කියන ෆයිල් එක මෙතන delete වෙලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවනේ. මෙහෙමයි මේක හදන්න. අපිට ඕන විදිහකට මේක හදන්න පුළුවන්. හරිද? කිසිම අවුලක් නැහැ. අපිට මේක ඕන විදිහකට අපිට හැබැයි මට දැන්ටමත් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේක හැදුවට කමන්නේ. වැරදි දේවල් නම් අනේ රත්තරනේ පාවිච්චි කරන්න එපා. ඉතින් අහිංසක කොල්ලෙක්ගේ අහිංසක කෙල්ලෙක්ගේ ෆෝන් එකක් අසරණ ෆෝන් එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ එපා කියලා තමයි එහෙම බලවට නම් කරන්න එපා. හරිද? තව බලවට කරන කට්ටිය අපිට මට ගන්නෙත් නෑ. මොකද ඉතින් ඒගොල්ලෝගේ හිත හොඳ වෙන්නත් ඕනේ. හරි මේ ගන්න. හරි. එහෙනම් ඉතින් ඉවරයි. තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. මෙමය ඕගොල්ලොන්ට අපේ ටීම් එකට එන්න පුළුවන්. අපේ ටීම් එකේ තියෙන සයිට් ගොඩක්. ඒ කියන්නේ ගොඩාක් සයිට් තියෙන කියන මොඩ් පැත්තට ආස කට්ටියට ඉතින් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මොකද මොඩ් පැත්තේ උගන්වන්න ඉන්නේ මම විතරයි. මොඩ් ගහන කට්ටිය ඉන්න ගොඩක් ඉතින් ඒගොල්ලන්ට වැඩ වැඩි. ඒ නිසා ඉතින් මොඩ් ගහන පැත්ත බාර දීලා තියෙන මට. ඉතින් ඕගොල්ලන්ට ඕනලාට ඉගෙන ගන්න ඉන්න පුළුවන්. ඉතින් මොඩ්ද මොඩ් ඕගොල්ලන්ට මොඩ් පැත්ත පොඩ්ඩක් ඕන ඉගෙන ගන්න පුළුවන්. හැකින් පැත්ත ඉගෙන ගන්න ගමන් මොඩ් ඕනම් මොඩ් පැත්ත පොඩ්ඩක් ඉතින් ඉගෙන ගන්න පුළුවන්. මට වැඩ නැති වෙලාවට මම පොඩ්ඩක් ඉතින් කියලා දෙනවා. කෝල් එකේ ඉන්න කවුද යාට කියලා දෙනවා. ඕන්ලට ඉතින් මගේ මේ නම්බරේ හම්බෙයි. ඉතින් ගෲප් එකට ආවට පස්සේ ඉතින් කතා කරලා මේක කරගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි ගියා කොල්ලෝ සෙට් එකෙම ඉතින් කාලා ඉතින් ගිහලා බෝලේ වගේ ඉන්නවනේ සතුටින් ඉතින්. මට කියන්න තියෙන්නේ බ්ලැක් හැක ටීම් එකේ ඉන්න ඉතින් ලීඩ් අයියට
අපේ මේන් channel එකේ මේ වගේ වීඩියෝ එකක් දාන්න දුන්නාට බොහොම ස්තුතියි ඉතින්. ඉතින් අර ගොඩාක් සතුටුයි මේ වගේ channel එකක් මම මේ වගේ වීඩියෝ එකක් දාලා නැහැ කවදාවත්. ඉතින් මට දුන්න එකට මම ගොඩාක්ම ඉතින් යාට ස්තුති කරනවා. මේ වගේ අවස්ථාවක් මට දුන්නාට. thank you අයියෝ. ඉතින් එහෙනම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ළමයි. goodbye.